ඒ වුණාට ඒක ඒ නිගමනය තීරණය වෙන්නේ හිතෙන්. හ්ම්. ඊට වඩා එහා දෙයක් තියෙනවා ෆීල් එකක්. ඔව් නැත්නම් අන්න අර ඒක මයින්ඩ් එකට කොටු වෙනවා. මයින්ඩ් ඒක එකට කොටු ටච් කරන්න තමයි මේ ඒ ඉස්සලාම හඳ දකිනකොට දැනගන්නවා දැන් මේක හඳ තමයි කියලා දැනගන්නවා. ඒ වුණාට 95% දැනගන්නවා මේක හඳ කියලා. ඒකට 5% විතර දැනෙන්න අරින්න ඕනේ නෑ මේක මීට වඩා හදයක් තියනවා කියලා. ඉස්සලාම එහෙම දැනගන්නවා. ඊට පස්සේ ඒ 105 ටික ටික වැඩි වෙනවා. අන්න ඒ වගේ. ඉස්සලාම මේක හඳ තමයි මේක හඳ තමයි කියලා තීරණය කර අතහැරලා දාන්නේ නැහැ. අන්න ඒ වගේ එකක් තමයි මේ තියෙන්නේ. ඔබතුමී කියන්නේ අර ෆීල් එක පැත්තට යන එක නේද? ඔව්. ප්‍රඥාව. ඔව් ඒකෙන්දී අර මේ ඥානෙට ඒක එන්නේ එහෙම. ඔව්. ඒක ඥානෙට එන්නේ. එහෙම. නැත්නම් ඒකෙන්දී අර මයින්ඩ් එක ඒකෙන්දී අර මේ විවෘතව ලෝකෙ දිහා බලන්න ඕනේ. කිසිම මේ කෝණයක් නැතුව හරිම විවෘතව බලන්න ඕනේ. විවෘතව බලනවා කියන එක මේ දැනෙන එකෙන් එන්නේ. හරියට නිකන් මේ කූඩුවක ඇතුලේ ඉන්න කුරුල්ලෙක් එළියට යනවා වගේ පියාඹලා. මේ මයින්ඩ් එකේ තියෙන කොටු ඔක්කොම මේ කූඩු අයින් කරලා එළියට පියාඹලා යන්න ඕනේ. ඊට පස්සේ තමයි මේ දැනෙන දේ එක්ස්පීරියන්ස් කරන්නේ. ඒක මේ ෆීල් වෙන්නේ. දැනෙන දේ අර කූඩුවේ ඉන්න කුරුල්ලට දැනෙන පොඩි දෙයක් නෙමෙයි. ඒ හිතා ගන්න බැරි විදිහට දැනෙන්න ගත්තාම හැමදේම විනිවිද පේන්න ගත්තාම අර මයින්ඩ් එකේ තියෙන කොටු අර ප්ලෑන් අර වගේ තියෙන ඒ ඔක්කොම දිය වෙලා අර ඒවා නොගිනිය හැකි තරම් කුඩා විදියට නොපෙනී යනවා. ඇත්තටම මයින්ඩ් එකේ බලයක් නැති වෙනවා. මයින්ඩ් එක තමයි අපි මේ කොටු කරලා තියෙන්නේ. මේ පුටුව, මේ ඉර, මේ හඳ බලන්න අපි ඉස්කෝලේ යන කාලේ අපිට කිව්වහම දැන් මේක පුටුව කියලා අපෙන් එහාට පුටුව වෙලානේ. ඕක බුදුන් වහන්සේ කියනවා නම් කරන ලද දේ නාමයයි නාමයට සියල්ල යටත්ය. ඒකට යටත් ඊට පස්සේ ඉන් එහාට හිතන්නේ නැහැ. ඉන් එහාට අපි બ્લોක් වෙනවා, හිර වෙනවා. එහෙම තමයි අපේ මයින්ඩ් එක ප්‍රෝග්‍රෑම් කරන්නේ. මේක පුටුව. එච්චරයි. මේක රවුමක්. එච්චරයි. මේක රත්තරන්. එච්චරයි. මේක යකඩ. එච්චරයි. කොහොමද මෙහෙම උනේ? සද්දයක් දෙන්නේ. නේද? එහෙම වෙනවද? දැන් මේක අඹ ගහ කියන. එතකොට හරිද? මේ අඹ ගහද? අපේ ඇතුලෙන් එන්නේ නැහැ නේද වෙන එකක්. ඔක ප්‍රෝග්‍රෑම් කරනවා වගේ වැඩක් නේද? අර කම්පියුටර් දත්ත දානවා. කම්පියුටරේ ප්‍රශ්න කරන්නේ නැහැ නේ. ඒ කොහොමද අඹ ගහ උනේ කියලා. අපි දත්ත ටික දාගෙන යනවා නේ. ඊට පස්සේ මේක මොකද්ද කියලා උත්තරේ එනවා නේ ආයි. අපි මයින්ඩ් එක හරියට ඒ වගේ. બ્લોක් එකක්. ඉර කෝඩුවක්. ඒකේ නිදහස් ඒකේ ලිබරේෂන් ඔෆ් මයින්ඩ්, ෆ්‍රීඩම් ඔෆ් මයින්ඩ්. මේ මයින්ඩ් එකේ නිදහස් වෙන එක. මේ සනවා නිතරම මේ කියනවා. වීදුරු පෙට්ටියක් ඇතුලේ ඊයේ පෙරේද කියපු කතාව. ඒක හරියට හරි. ඒ කියන්නේ අපි දන්නේ අපි හිර කූඩුවක ඉන්නේ කියලා. චාන්දිනි දන්නේ නැහැ නේ චාන්දිනි හිර කූඩුවක් ඇතුලේ ඉන්නේ කියලා. ඇත්තටම චාන්දිනි ඉන්නේ ආර්ට් එක ඇතුලේ හිර වෙලා නේ. නෑ ඒක යම්මාක මයින්ඩ් එකම තදට නැහැ. ඒක ඔබතුමීට දැනෙන ස්වභාවය වැඩි. අර මේ සමහර ඒවා විතරයි තියෙන්නේ. මේ එතෙන්ද අර මේ දැන් කොහේ හරි මේ හිතන්න දැන් කැලයකට හරි ගස්වල ගාවට හරි මේ නිදහස් පරිසරයකට මේ හිතන්න නැතුව යන්න ඕනේ. හිතන්න නැතුව ඇවිදින්න ඕනේ. හිතන්න නැතුව කාලය ගත වෙන්න දෙන්න ඕනේ. එතකොට දැන් මෙතන කාලයක් ගත වෙනවා කියලා දැනෙනවා නම් හිත තියනවා. නැත්තම් ඒ තැන්වල ඉන්නකොට මේ
සමහර වෙලාවට ඉන්නකොට කාලය යනවා කියලා දැනෙන්නේ නැහැ. කොච්චර කාලයක් ගියාද කියලා. මයින්ඩ් එකේ ඉන්න කෙනෙක්ට තමයි දැන් ගොඩක් වෙලා ගියා. මෙච්චරක් වෙලා ගියා අන්න එහෙම හිතෙන්නේ. හැබැයි මේ පරිසරයට දේවල් වලට දිය වුණොත් අර කරන වැඩේට හරි දිය වුණොත් ඒක වෙලාව යනවා දැනෙන්නේ නැහැ. අන්න ඒ වෙලාව යනවා දැනෙන්නේ නැති වෙලාවල් වල තමයි ගොඩක් අර මේ ෆීල් එකේ ඉන්නේ. හරි. ඒ ෆීල් එකේ ඉන්න ප්‍රමාණය වැඩි වෙන්න අර දැනෙන ස්වභාවය වැඩි වෙලා මේ හැම දෙයකටම අවදි වෙනවා. ඒ වගේ ඒවා තියන්නේ. ඒක ඇත්ත. ඒක තමයි වැදගත්. දැන් ගොඩක් අයට මෙන්න මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ගොඩක් අය මයින්ඩ් එකේ ඉන්නේ. ගොඩක් අයට මේ අත්දැකීම් ඔස්සේ යන්නේ නැති. අර ඥාන සමන්නාගතය කියපු තැන. ඥානය කියන්නේ දැනෙන එක. ඒ ඥාන සමන්නාගතය කියන්නේ මේ දැනෙන පාත් එක. නෝ අජානතෝ නෝ ආපස්සතෝ. මේ බුදුන් වහන්සේ කියන්නේ දැනෙන කෙනාටයි දක්නහුටයි දැනෙනහුටයි මේ පාත් එක තියෙන්නේ. නෝ අජානතෝ මේක දන්නේ නැති කෙනාට නෝ ආපස්සතෝ දැනෙන්නේ නැති කෙනාට ආසවන කියම්වදා ආශ්‍රව කෙලෙස් වෙන්නේ නැහැ කියන. මේක දැනෙන්න ඕනේ. මේ හැම දෙයක්ම මේ මුළු පාත් එකම තියෙන නිවන් මගම තියෙන්නේ ඥාන සමන්නාගත. ඥායස අධිගමයි කිව්වේ නිසායි. සත්තානම විසුද්ධියයි. ඥායස අධිගමයි. නිබ්බාන සත්‍ය කිරිය. මේ බුදුන් වහන්සේ හැම තැනම මේක කියනවා. මේ සත්වපුජ්‍යල දෘෂ්ටියේ තියෙන මයින්ඩ් එකේ. මේ બ્લોක් එක ඇතුලේ. හිර කූඩුවේ. මේක ඇත්තටම කිව්වොත් මෙතන කුඩුපට්ටම් වෙනකන් කිසි කෙනෙකුට සැනසීමක් නැහැ. මේක අවබෝධයෙන්මයි මිදෙන්නේ. අවබෝධ කරන්න ඕනේ. මේ ගොඩක්